Hi guys, welcome to my YouTube channel. Good morning guys. මම අද උදේම නැගිටලා පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහේ යන්නත් කලින් ඉතින් ඉස්සෙල්ලාම මම මගේ පැලවන්ට සාත්තු කරා. මේක බලන වෙලේ ඉතින් ඕගොල්ලන්ට good morning ද කියන්න මන් දන්නේ නැහැ. විකට මාත් එක්ක වීඩියෝ එකේ ඉන්න. මම දැන් ඔය ගමන යන්න පාරේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඊට පස්සේ මම අපේ තාත්තත් එක්ක බස් එකට නගින්න පාරට යන ගමන් ඉන්නේ. දැන් මම ඔය මගේ ගමනාන්තයට ලං වෙලා ඉන්නේ. බලන් ඉන්නකෝ මම කොහෙටද යන්නේ කියලා. මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි කියලා. මම අද ආවේ ඩෙන්ටල් එකට. දැන් මම චුට්ටමට පරක්කු වෙලා තිබ්බේ. මම හිතුවේ ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නේ කියලා. ඒනොත් මගේ වාසනාවට අද ගොඩක් කට්ටිය හිටියේ නෑ. ගියපු ගමන් එතන පොතක් තියෙනවා. ඒක අපි ආපු පිළිවෙලට නම්බර්ස් දාලා අපේ නමයි ෆෝන් නම්බර් එකයි ඒකේ ලියන්න ඕනේ. මම දැන් ඔය කරන්නේ ඒක. මම දැන් නමයි මගේ විස්තර ටිකයි ලියලා ෂූරැක් එකෙන් ලස්සනට මගේ සෙරප්ප දෙක ගලවන්න තමයි යන්නේ. ඔය ඉතින් ඉන්නේ මම. ඔය තියෙන අපේ ඩෙන්ටල් එක. ඒක හරි ලස්සනයි. ඒකේ ප්ලාන්ට්ස් එහෙම ඇතුලේ වවලා ලස්සනයි ඉතින්. ඔය ඉන්නේ අපේ ડોක්ටර්. මම අද ගියේ මං දත්වලට මගේ බ්‍රේසස් දාලා ඉන්නේ. ඒක වැඩකට තමයි මම අද ඩෙන්ටල් එකට ගියේ. මම ඉතින් තනියෙන් මෙහේ ඉඳගෙන වටපිට බල ඉන්න අය දිහා බල ඔහේ ඉතින් ඉන්නවා. මට කරන්න වෙන වැඩක් නැහැ නේ. ඒකට ගිහිල්ලා ඩෙන්ටල් එකට ගියාම ඉතින් චුට්ටක් වෙලා යනවා. පැය 5ක් විතර එතන ඉන්න වෙනවා ડોක්ටර් එනකන්. එතන ඉතින් ටීවී එකක් තියෙනවා. හැමදාම වගේ එතන මිස්ටර් බීන්ගේ වීඩියෝස් දානවා. මම ඉතින් කම්මැලිකමට ඔහේ බල ඉන්නවා. මට ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා මට ඕගොල්ලන්ට කියන්න මතක වුණානේ අපේ ડોක්ටර් හරිම ෆ්‍රෙන්ඩ්ලි. බය නැතුව ඕන දෙයක් අපිට අහලා දැනගන්න පුළුවන්. හරිම ෆ්‍රෙන්ඩ්ලි අපේ ડોක්ටර්. බ්‍රේසස් දාන බලාපොරොත්තුවෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් මෙතනට යන්න. ඇත්තට මේක හරිම හොඳයි. ડોක්ටර්ත් හොඳයි. ප්‍රයිස් එකත් රීසනබල්. මම දැන් මගේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදන්නේ. මම දැන් ගෙදර ඇවිල්ලා හොඳට කාත් එක දිගටම ඉන්න. මම ඕගොල්ලන්ට ඉක්මනට මගේ රූම් එක වීඩියෝ එක අරගෙන එන්නම්. අදට මම ගිහින්